අපිට Canon EF lens එකක් Sony E mount camera එකට adapt කරන්න පුළුවන් වුණාට Sony E mount lens එකක් වෙන camera එකකට adapt කරන්න බැරි ඇයි? මේකට හේතුව තමයි flange distance එක. Flange distance එක කියන්නේ lens mount එකේ ඉඳන් sensor එකට තියෙන distance එකයි. මේ flange distance එක කියන්නේ lens එකට sensor එක හරියටම focus වෙන තැනයි. ඉතින් මේ flange distance එක එහෙම වුණොත් lens එක infinity focus වෙන්නේ නැහැ වගේම focus markings උත් line up වෙන්නේ නැහැ. ඉතින් flange distance එක adapters වලට බලපන්නේ කොහොමද? ඉතින් lens adapter එකෙන් කරන්නේ lens එකේ mount එක මාරු කරනවා වගේම flange distance එකට හරියට set කරන එකයි. උදාහරණයක් දිග flange distance එකක් තියෙන EF lens එකක් කොට flange distance එකක් තියෙන කැමරා එකක් එක්ක adapt කරන්න පුළුවන්. adapt එක physically මේ අඩු distance එක පුරවනවා. ඒකයි PL lens, EF lens, Nikon F වගේ lenses mirrorless camera වල racing adapt කරන්න පුළුවන්. මොකද mirrorless cameras වල තියෙන පොඩි flange distance එක නිසා අඩු වෙන ඉඩ ප්‍රමාණය adapter එකකින් ලේසියෙන් පුරවන්න පුළුවන්. ඒත් මේකේ අනිත් පැත්ත වැඩ කරන්නේ නැත්තේ. ඒකට හේතුව තමයි mirrorless camera එකක් වගේ කොට flange distance එකකට design කරපු lens එකක් දිග flange distance එකක් තියෙන camera එකකට දාන්න බෑ. මොකද lens එක sensor එකට වඩා ගොඩක් දුරින් තියෙන නිසා. Sony E mount තමයි flange distance එක අතින් අඩුම lens system එක. ඉතින් මේක වෙන cameras වලට adapt කරන්න හරි අමාරුයි. adapt කරත් focus infinity focus එක හරියට focus වෙන්නේ නැහැ. ඒ වගේම තමයි focus markings උත් off වෙනවා. ඉතින් මේ හේතුව නිසා තමයි flange distance අඩු lens එක flange distance එක වැඩි camera එකකට adapt කරන්න බැරි.